Hi, welcome back to my YouTube channel. ඉතින් අදත් මගේ channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම issue subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක. අද ගොඩක් අය income source එකක් විදිහට small business start කරනවා. ඉතින් හොඳ product එකක් හොඳ idea එකකුත් එක්ක මහන්සි වෙලා කරගෙන යනවා. හැබැයි මෙතනින් කිහිප දෙනෙක් අතරමඟදී වැඩේ අතහැරලා දානවා. ඒ ඇයි? අපි අද චුට්ටක් ඒ ගැන කතා කරමු. හිතන්නකෝ ඒ වගේ අකරතැබ්බයක් උනේ ඔයාට කියලා. හරි. ඔයා ඒක අතාරින්නේ ඒක ඔයාට සෙට් නැති නිසාද? එහෙමත් නැත්නම් ඒක ඔයාට ලැබීමක් නැති නිසාද? නැහැ. ඒ ඇයි කියලා මේන් ටොපික් 7ක් යටතේ මම අද කතා කරනවා. පළවෙනි මිස්ටේක් එක. ඒ තමයි කස්ටමර්ව අඳුනගන්නේ නැතිව ප්‍රොඩක්ට් එක ලොන්ච් කරනවා. මෙහෙමයි. අයිඩියා එකක් ආවට පස්සේ දඩබිඩි ගාලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කරන එක නෙමෙයි බිස්නස් කියලා කියන්නේ. මුලින්ම ඔයා ඔයාගේ කස්ටමර්ව අඳුන ගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? ගොඩක් අය මම මේ විදිය ප්‍රොඩක්ට් එකකට කැමතියි කියලා ප්‍රොඩක්ට් එකක් හදනවා. ඉතින් මෙහෙම හිතන්නකෝ ඔයා ඒ ප්‍රොඩක්ට් එකට කැමති වෙන්න පුළුවන්. හැබැයි ඔයා නෙමෙයි මේ බිස්නස් එකේ මේන් කැරක්ටර් එක. මේන් කැරක්ටර් එක වෙන්නේ ඔයාගේ කස්ටමර්. ඉතින් හැම අතින්ම ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි කස්ටමර් සැටිස්ෆයි වෙන විදිහට ඒවා හදන්න. මුලින්ම හිතන්න කස්ටමර්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඊට පස්සේ කස්ටමර්ට තියෙන ප්‍රොබ්ලම් එක මොකක්ද? ඒ ප්‍රොබ්ලම් එකට ඔයාට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? කස්ටමර් ගෙවන්නේ කැමති ගාණ කොච්චරද කියන එකත් ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. කස්ටමර් ගැන හිතන්න කියලා කියන්නේ කස්ටමර් කෙනෙක් කියලා කිව්වට පස්සේ ඔයා හදන ප්‍රොඩක්ට් එක පුංචි ළමයින්ටද? එහෙම නැත්නම් තරුණ අයටද? එහෙමත් නැත්නම් වැඩිහිටිය අයටද? ඔන්න ඔය විදිහට ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. කස්ටමර්ස් ලව මෙන්න මේ විදිහට කැටගරයිස් කරගන්න ඕනේ. ඇත්තටම ඔයා පුංචි බබෙක්ට හදන ප්‍රොඩක්ට් එක තරුණ වයසේ ළමයෙක්ට දෙන්න බැරි වෙන්න පුළුවන් නේ. දෙවෙනි වැරද්ද තමයි ලොකුවට හිතලා ලොකු විදිහට ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරනවා නම් ඒක ස්මෝල් බිස්නස් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා හොඳ කස්ටමර් රිසර්ච් එකක් කරලා තියෙනවා නම් මාකට් රිසර්ච් එකක් කරලා තියෙනවා නම් ඔයා ෆයිනලයිස් කරගෙන තියෙනවා නම් මම හදන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක කියලා පුංචි ප්‍රමාණයකින් ඒ ප්‍රොඩක්ට් එක මුලින්ම හදන්න. හදලා ඒක කස්ටමර්ස්ලාට දීලා ඔයා මෙතනදී විශේෂයෙන්ම කරන්න ඕනේ මූලික දේ තමයි කස්ටමර් රිවිව් එකතු කරගන්න එක. මම තව පුංචි දෙයක් කියන්නම්. ඔයා ලොකුවට බිස්නස් එකක් පටන් ගත්තත් පුංචියට පටන් ගත්තත් මේ බිස්නස් ජර්නි එකේ ඉගෙන ගන්න තියෙන්නේ එකම දේ. තුන්වෙනි මිස්ටේක් එක තමයි කොස්ට් එක හරියට කැල්කියුලේට් කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාගේ අතින් සල්ලි වියදම් කරලා දරන වියදම් ටික විතරයි කොස්ට් එක විදිහට එකතු කරන්නේ. හැබැයි ඔයා හිතන්න මේ ප්‍රොඩක්ට් එක හදන්න ඔයාට යම්කිසි කරන්ට් බිල් එකක්, වෝටර් බිල් එකක් යනවා නම් ඒ දේවලුත් ඇඩ් කරන්න. කොස්ට් එක කැල්කියුලේට් කරන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට වෙනම අරගෙන එන්නම්. ඔයාගේ ශ්‍රමයට පවා ඔයා නිශ්චිත ගාණක් මේ ප්‍රොඩක්ට් එකට ඇඩ් කරන්න. මොකද ඔයාට සේල්ස් තියනවා කියලා කියන්නේ ඔයාට ප්‍රොෆිට් තියනවා කියන එක නෙමෙයි. හතරවෙනි මිස්ටේක් එක තමයි අද මම කතා කරන ක්වොලිටි එක මේන්ටේන් කරන්නේ නැහැ. බිස්නස් එකකට මුලින්ම කස්ටමර් කෙනෙක් ගෙන්න ගන්නවා කියන එක බොහොම වැදගත්. හැබැයි ඊටත් වඩා වැදගත් වෙනවා ඒ කස්ටමර් ආයෙ ඔයාව හොයාගෙන එනවද කියන එක. එක්සැම්පල් එකක් කියන්නම්. මම මුලින්ම ඩිහයිඩ්‍රේට් කරපු ප්‍රොඩක්ට් එක තමයි කොස්. මගේ මැෂින් එක අරගෙන මම කොස් විචාරණය කරන්න යනකොට මම හරි ආසාවෙන් ස්ටෙප් බයි ස්ටෙප් මම කරන දේවල් ටික දවසක මෙමරි එකක් විදියට හරි මට අවශ්‍ය නිසා මම වීඩියෝ කරගන්නවා. එතකොට මේ වීඩියෝ ක්ලිප් එකක් මම මගේ පේජ් එකට අප්ලෝඩ් කරනවා. ඔහොම කරද්දී මට ඕඩර් එකක් එනවා. එයා කිව්ව එකම දේ තමයි මම මේක ගන්න නංගි මගේ බබාට දෙන්න. ඒ නිසා
කල් තියාගන්නවත් පුංචිම රසකාරකයක්වත් කෙමිකල් එකක්වත් එකතු කරන්නේ නැති ප්‍රොඩක්ට්ස් තමයි මම හෙව්වේ. කස්ටමර්ට ඕඩර් එක දුන්නා. ඉතින් කියන්නේ සතුටුයි. එයා තමයි මගේ ෆස්ට් කස්ටමර්. අදටත් මගේ රිපීට් කස්ටමර් කෙනෙක් විදිහට එයා මගෙන් බඩු ගන්නවා. කිසිම වෙලාවක කම්ප්ලේන් එකක් මට ඇවිල්ලා නැහැ. ඔයාගේ මම මුලින් ගත්ත දේවල් වලට වඩා ඔයා දැන් දෙන ප්‍රොඩක්ට් එක වෙනස් කියලා. ඒ නිසා හැමතිස්සෙම ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න. තව දෙයක් ඒ විදිහට කස්ටමර්ට ක්වොලිටි එකට ඔයාගේ ප්‍රොඩක්ට් එක දෙනවා නම් චුට්ටක්වත් බය වෙන්න එපා. ඔයාගේ බිස්නස් එක කවදාවත් වැටෙන්නේ නැහැ. ඔයාට එක කස්ටමර් කෙනෙක් හරි ඉතුරු වෙනවා. එක කස්ටමර් කෙනෙක් ඉතුරු වුණාට මොනා කරන්නද කියලා හිතනවා නම් මේක අහන්න පොඩ්ඩක්. අත්දැකීමෙන් කියන්නේ හායි සිලොන් අපි කස්ටමර් රිවිව් එකතු කරනවා. කස්ටමර්ස්ලම අපේ පෝස්ට් ෂෙයා කරලා අපිව තව කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා. කස්ටමර්ගේ විශ්වාසය හදන්න ඔයාට ලොකු කාලයක් ගියාට ඒක නැති වෙන්න යන්නේ පුංචි තත්පර ගාණක් වෙන්න පුළුවන්. පස්වෙනි වැරද්ද තමයි මාකටිං නොකර සිටීම. ගොඩක් අය මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදලා කොහොම හරි ෂොප් එකකට දාගන්න තමයි try කරන්නේ. හැබැයි ඊට වඩා එළියේ ඔයාට මාරම අවස්ථා ගොඩක් මේ වෙද්දි හැදිලා තියෙනවා. මොනවාද? සෝෂල් මීඩියා කියලා කියන්නේ ලොකු අවස්ථාවක්, ඔපචුනිටි එකක් අද ස්මෝල් බිස්නස් කරන අයට. Facebook, Instagram, WhatsApp, TikTok, YouTube මේ හැම විදිහකින්ම ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න. ඔයාගේ රියල් ස්ටෝරි එක කස්ටමර්ස්ලා අතරට අරගෙන යන්න හොඳම පාත් එක තමයි සෝෂල් මීඩියා කියලා කියන්නේ. ඒ නිසා මාකටිං කරන්න අමතක කරන්න එපා. 6 වෙනි වැරද්ද තමයි ඉක්මනටම රිසල්ට්ස් එකක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔයා කවමදාවත් නොකරපු බිස්නස් එකකට අත ගැහුවට පස්සේ දවසින් දෙකකින් ලොකු මැෂින්ස් තියෙන ලොකු ඒරියා එකක ලොකු ෆැක්ටරි එකකට ඔයාගේ බිස්නස් එක අරගෙන යනවා කියන එක ඒක ඔයාගේ ඩ්‍රීම් එක වෙන්න පුළුවන්. ස්පෙસિෆික් ගෝල් එක වෙන්න පුළුවන්. හැබැයි අද ස්ටාර්ට් කරපු බිස්නස් එක කස්ටමර් කෙනෙක් දෙන්නෙක් ආවා කියලා ඔයාට ඒ ගෝල් එකට අරගෙන යන්න බැරි වෙනවා. ඉක්මන් ප්‍රතිඵල ගැන හිතන්න එපා. ඔයා හිමිහිට යන ගමනේදී ඔයාට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙවි. අන්න ඒ ඉගෙන ගන්න තියෙන පොයින්ට්ස් වලින් ඔයා ඉගෙන ගන්න. මේක ආහාර සම්බන්ධ බිස්නස් එකක් නිසා යම්කිසි සහතික අපිට අවශ්‍ය වෙනවා. ඒ දේවල් ගැනත් අපි ඉගෙන ගන්නේ බිස්නස් එක හිමිහිට කරගෙන යනකොට. ඉතින් ඒ නිසා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වුණා නම් එහෙම සමහර විට අපිට මේක මුලදිම අතහැරලා දාන්න වෙන්න තිබ්බා. මොකද එච්චරටම දේවල් අපි දැනගත යුතුයි බිස්නස් එකක් කරද්දී සහ කරගෙන යනකොට තමයි අපිට ගැටලු මතුවෙන්නේ. මොකද අපි අහල පහල තියෙන කඩේකට ප්‍රොඩක්ට් එකක් දානවා වගේ අපිට බෑ සුපර් මාකට් එකකට අපිට ප්‍රොඩක්ට් එකක් දාන්න. හේතුව ඒකේ යම්කිසි rules regulations තියෙනවා. අපි ඒවට අවනත වෙන්න ඕනි. ඒවට අනුකූලව අපි අපේ ප්‍රොඩක්ට් හදන්න ඕනි. ওই දේවල් දැනගන්න නම් අපි බිස්නස් එක හරහා හෝ මේ සමාජයට යන්න ඕනි. මේකෙන් දේවල් ඉගෙන ගන්න ඕනි. චුට්ට ඔයාගේ බිස්නස් එක ඔයාගේ knowledge එක improve කරගන්න, බිස්නස් එක grow කරගන්න. mistake එක තමයි ඔයා කරන වැරදෙන තැන් වලින් ඔයා පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. වැරද්දක් වුණා නම් ඒ වැරද්ද එතනින් එහාට කරන්න එපා. මෙන්න මේ වැරදි වාගෙන් සිද්ධ වෙනවා නම් ඒ වැරදි ටික හදාගන්න. ඉතින් අද මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාට ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඒ වගේම ඔයා මේ වෙද්දී ස්මෝල් බිස්නස් එකක් කරගෙන ගිහිල්ලා අතරමඟ නතර කරපු කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වේවි. මෙන්න මේ වැරදි ටිකෙන් එකක් හරි ඔයා සිද්ධ කරලා තියෙනවා නම් ඒ නිසා නම් ඔයාගේ බිස්නස් එක ෆේල් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ වැරද්ද නිවැරදි කරගෙන අපි ආයේ බිස්නස් ජර්නි එක පටන් ගමු. එහෙමනම් වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තවත් මේ වගේ වීඩියෝ බලන්නත් කැමති නම් මාව subscribe කරන්න. ඉක්මනට අලුත් වීඩියෝ එකකින් එන්නම්. පරිස්සමින් ඉන්න.